සුබ දවසක් වේවා කියලා පිළිගන්න මගේ යාළුවෝ හැමදෙනාම. ඉතින් යාළුවනේ මම අද ඔයාලට මේ අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලා FB page එකක් හරි YouTube channel එකක් හරි කරන යාළුවෙන් නම් ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මම මේ පැත්තෙන් play කරන AI fruit cutting වීඩියෝ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඉවරෙද්දී ඔයාටම කියලා AI fruit cutting වීඩියෝ නිර්මාණය කරලා ඔයාගේ channel එකේ දාන්න. ඉතින් මේ දවස්වල ගොඩාක් social media platform වල මේ AI fruit cutting වීඩියෝ ගොඩාක් ට්‍රෙන්ඩින් එකක් වෙලා යනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ channel එක viral යවා ගන්න මේ වීඩියෝ use කරන්න. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමම මම subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. අපි බලමු කොහොමද ඔයාගේ phone එකේ මේ වගේ AI fruit cutting වීඩියෝ නිර්මාණය කරන්න කියලා. හරියන්නේ මුලින්ම ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ ChatGPT එකට යන්න ඕනේ. ChatGPT එකට ගිහිල්ලා ඔයාලට ඊට පස්සේ මෙන්න මෙතන උඩින් බලා ගන්න බලව වම් පැත්තේ කෙළවරේ ඉරි දෙකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරගත්තාම ඔයාලට එතන පල්ලෙහාට එද්දි තියෙනවා GPTS කියලා. අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන search bar එකේ උඩ ඔයා search කරගන්න ASMR කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ result ගොඩක් බලා ගන්න හම්බෙයි. මෙතන විවිධාකාර features තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මෙතන පළවෙනියටම තියෙන රතු පාට Apple ගෙඩිය තියෙන එක select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට එනවා start chat කියලා. start chat දීලා ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා banana yellow color apple red color කියලා එහෙම. ඉතින් ඔයාලට මෙතනින් කැමති දේ select කරලා දෙන්න පුළුවන්. ඉතින් මම දැන්ට ඔයාලට මේ වීඩියෝ එක පෙන්වන්න අවශ්‍ය හින්දා මම දානවා apple red color කියලා. ඉතින් යාළුවනේ මෙතනින් ගොඩාක් දුරට නිර්මාණය වෙන්නේ පළඟු පළතුරක් විදිහට දෙයක් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් ඔයාලට ඒක ඕන නම් නැචරල් විදිහට ඉල්ලන්න ඕනේ. මෙතනින් නැචරල් අඹ ගෙඩියක නැත්නම් ඇපල් ගෙඩියක විදිහට ඉල්ලුවොත් prompt එක දීලා ඔයාලට මෙතනින් ඒ විදිහට ෆොටෝ එක නිර්මාණය වෙනවා. ඉතින් යාළුවනේ අපි දැන් මෙන්න මේ විදිහට ඉල්ලුවාම ඊළඟ අපෙන් අහනවා resolution එක කොහොමද තියෙන්න ඕනේ කියලා. ඉතින් මම මෙතන TikTok කියලා දෙනවා. ඔයාලත් එතන TikTok හරි YouTube හරි දෙන්න. ඊට පස්සේ අපේ ෆොටෝ එක මෙන්න මේ විදිහට create වෙන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක දැන් මෙන්න මේ විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ ෆොටෝ එක උඩ ක්ලික් කරලා අපිට ඩවුන්ලෝඩ් මාක් එක ක්ලික් කරලා මේ ෆොටෝ එක අපේ ගැලරියට සේව් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ඇනිමේෂන් වීඩියෝ එක හදන්න ඕනේ වෙබ්සයිට් එක ගැන. මෙතන පල්ලෙහෙන් අපිට නෝට් එකකින් මෙතනට එවලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් අපි මේ විදිහටම King AI කියන වෙබ්සයිට් එකට අපි Google Chrome එකෙන් log වෙමු. ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ Google Chrome එකට ගිහින් මෙන්න මේ විදිහට King AI කියලා search කරගන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට site එකක් පෙන්නයි. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එක මේ විදිහට ඩෙස්ක්ටොප් සයිට් එකක් විදිහට කන්වර්ට් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා ඩෙස්ක්ටොප් සයිට් එකක් විදිහට කොහොමද මේක කන්වර්ට් කරගන්න කියලා. ඉතින් මම ඒක ගැන කියලා දෙන්නේ නැහැ. King AI වෙබ්සයිට් එක ඇතුළට ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒකේ වම් පැත්තේ කෙළවරේ වීඩියෝ කියලා තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන අප්ලෝඩ් ෆොටෝ කියන තැනින් අපේ ගැලරියට ගිහිල්ලා අපි අර සිලෙක්ට් කරගත්ත Apple ගෙඩිය ෆොටෝ එක මෙතෙන්ට දෙන්න. Apple ගෙඩිය ෆොටෝ එක මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරාට පස්සේ යාළුවනේ අපිට තියෙනවා ඊට පල්ලෙහෙන් මේ ඇනිමේෂන් වීඩියෝ එක නිර්මාණය වෙන්න ඕන prompt එක ලබා දෙන්න. ඉතින් අපි ඒකට ChatGPT භාවිතා කරලා අපිට අවශ්‍ය වෙන විදිහට prompt එකක් ලබා ගන්න ඕන. ලබාගෙන ඉවරලා ඒක මෙතෙන්ට ගෙනල්ලා අපිට copy paste කරගන්න පුළුවන්. copy paste කරලා අපි send කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ වීඩියෝ එක generate වෙන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති ඔන්න අපේ වීඩියෝ එක ඇනිමේෂන් වීඩියෝ එක නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔයාලට පුළුවන් යාළුවනේ මෙන්න මේ විදිහට හරිම ලේසි ක්‍රමේ ඔයාලට පුළුවන් මේ විදිහට වීඩියෝ නිර්මාණය කරලා ඔයාගෙම කියලා short YouTube channel එක TikTok channel එක FB page එක නිර්මාණය කරගන්න. ඒ වගේම මේ වීඩියෝ වලට ඔයාලට sound add කරන්න ඕන වෙන්නේ නැහැ. King AI එකෙන්ම ඔයාලට නොමිලේම මේකට sound effect එකක් මෙන්න මේ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකත් අහන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් යාළුවෝ ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම නොදන්න කෙනෙක්ට මේක බලන්න share කරන්න යන්න කියලා ඉල්ලනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.